ලෝක පාපන්දු ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුණු ඒ නම ලියොනල් මෙසි. ඔහු ක්‍රීඩා පිටියට ආවේ වාමනයෙක් වගේ කුඩාවට වුණත් අද ඔහු මුළු ලෝකයටම දැවැන්තයෙක්. අඟල් කිහිපයක උස මදිවීම නිසා පාපන්දු ලෝකයෙන් ප්‍රතික්ෂේප වෙන්න ගිය මේ පුංචි දරුවා කොහොමද ලෝකයේ අංක 1 වුණේ? අද අපි කියන්න යන්නේ ඒ අසිරිමත් මිනිසාගේ ඇසට කඳුළු වුණන හැඟීම්බර ජීවිත කතාවයි. වර්ෂ 1987 ආර්ජෙන්ටිනාවේ රොසාරියෝ නගරය. මෙසි උපත ලබන්නේ ඉතාම සාමාන්‍ය පවුලක. ඔහුගේ පියා කම්හල් සේවකයෙක්. කුඩා කාලේ ඉඳලම මෙසිට තිබුණේ පුදුමාකාර දක්ෂතාවයක්. එයා තමන්ගේ සහෝදරයන් එක්ක පාරේ පාපන්දු සෙල්ලම් කරනකොට ඒ දක්ෂතාවය අසල ඉන්න හැමෝගෙම අවධානය දිනාගත්තා. විශේෂයෙන්ම ඔහුගේ ආච්චි අම්මා මෙසිගේ දක්ෂතාවය මුලින්ම හඳුනාගත් කෙනා වුණා. හැබැයි වයස අවුරුදු 11ක් වෙද්දී මෙසිගේ ජීවිතය උඩුයිටිකුරු වුණා. වෛද්‍යවරු පැවසුවේ මෙසිගේ ශරීරයේ වර්ධනයට අවශ්‍ය හෝමෝන නිපද වෙන්නේ නැති බවයි. මේකට ප්‍රතිකාර කරන්න විශාල මුදලක් අවශ්‍ය වුණා. ආර්ජෙන්ටිනාවේ කිසිම ක්‍රීඩා සමාජයක් ඒ වියදම දරන්න කැමති වුණේ නැහැ. මෙසිගේ පාපන්දු හීනය එතනින්ම ඉවර වෙයි කියලා හැමෝම හිතුවා. නමුත් දක්ෂතාවය ලෝකයට රහසක්ව තියන්න බෑ. ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායමේ බලධාරීන් මේ පුංචි දරුවා ගැන දැනගන්නවා. ඔවුන් මෙසිව පරීක්ෂණයකට කැඳවනවා. මෙසිගේ සෙල්ලම දැකපු බාර්සිලෝනා අධ්‍යක්ෂකවරයා පුදුමයටපත් වුණා. ඔහුට කොච්චර ඉක්මනට මෙසිව ගිවිසුම්ගත කරගන්න ඕන වුණාද කියනවනම් අතේ ලියකිවිලි නැති නිසා ළඟ තිබුණු ටිෂූ පේපර් එකක, ඒ කියන්නේ නැප්කින් එකක ගිවිසුම ලියලා අත්සන් කළා. ඒක තමයි ලෝක පාපන්දු ඉතිහාසය වෙනස් කරපු ඒ ඓතිහාසික ගිවිසුම. බාර්සිලෝනා ඇකඩමියේ ඉඳන් ආපු මේ දරුවා ලෝකයේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වෙන්න වැඩි කාලයක් ගත්තේ නැහැ. රොනාල්ඩීනියෝ වැනි දැවැන්තයන්ගේ ආශිර්වාදය මැද මෙසි ඉදිරියටම ගියා. බැලන්ඩෝර් සම්මාන 8ක්, චැම්පියන් ලීග් කුසලාන සහ වාර්තනාගත ගෝල සංඛ්‍යාවන්. ඔහු පිටිය මැද පන්දුව රැගෙන දුවන විට ආරක්ෂකීන්ට ඔහු මිරිංගුවක් වගේ වුණා. හැබැයි මෙසිට තමන්ගේ රට වෙනුවෙන් ලෝක කුසලානයක් දිනාගන්න බැරි වුණ එක ලොකු අඩුවක් වුණා. 2014 ලෝක කුසලානයේ අවසාන මහා තරගයේදී ඔහු පරාජය වුණා. ඒ වගේම එක දිගට අවසාන මහා තරඟ කිහිපයකදීම ඔහුට ලැබුණේ පරාජය විතරයි. මුළු රටම ඔහුට විවේචනය කරන්න පටන් ගත්තා. දරාගන්න බැරිම තැන 2016 දී ඔහු ජාත්‍යන්තර පිටියෙන් සමුගත්තා. නමුත් පාපන්දුට තිබුණ ආදරය නිසාම ඔහු නැවත පැමිණියා. 2022 වසර කතාර් ලෝක කුසලානය. මෙසිගේ අවසාන උත්සාහය. මුළු ලෝකයම බලාගෙන හිටියා. තමන්ගේ කණ්ඩායම ශක්තිමත් කරමින් මෙසි ඒ අසීරු ගමන ගියා. අවසාන මහා තරඟයේදී ප්‍රංශය සමුග කළ ඒ මහා සටන ඔබට මතක ඇති. අවසානයේදී වයස අවුරුදු 35 දී තමන්ගේ මුළු ජීවිත කාලයම ප්‍රාර්ථනා කරපු ඒ රන් කුසලානය මෙසි තමන්ගේ දෑතට ගත්තා. ඒ මොහොතේ මෙසි විතරක් නෙවෙයි මුළු ලෝකයම හැඬුවා. ලියොනල් මෙසි කියන්නේ නිකම්ම පාපන්දු ක්‍රීඩකයෙක් නෙවෙයි. ඔහු බාධක ජයග්‍රහණය කරන ආකාරය පිළිබඳ ජීවමාන පාඩමක්. ඔබට දක්ෂතාවය සහ නොපසුබට උත්සාහය තියෙනවනම් ඔබේ දුර්වලකම් පවා ලෝකයේ දිනන ආයුධ කරගන්න පුරුවන් බව ඔහු ඔප්පු කළා. අදටත් ඔහු ක්‍රීඩා පිටියේ පන්දුවක් පාමුල තියාගෙන ඉන්නකොට මුළු ලෝකෙම නිහන් වෙන්නේ ඒ මහා මායාචාරයාට ගෞරව කරන්නයි.